සෙව්වන් දියකෝ. පෙන්නපයකෝ මේක මූට. මට බෑ ගෙදර යන්න. මට මෙහෙ ඉන්න ඕන. මැඩම් හවුස් සෙට් එකක් එනවා. එන්න බාගොල්ලෝ මම බලාගන්න. කවුද ගංගා සුපිරි කැලලක් එන්නේ? අපේ කෙල්ල දියකෝ. බොලාවද? මට බොලා තමයි ඕනුනේ. ගහපන් අරුන්ට. කොල්ලෝ අරුන් එනෝ මට පොඩි තුබලක් තියෙන ගිහිල්ලා එන්න. ආච්චි ඒවාලේකද? මම බං කොල්ල බලංකෝ මම කොල්ල ගහගන්නේ. තරිඳු ඔයා සෙව්වන්දි ඔයා මගේ වයිෆයි මගේ සල්ලි දෙන්න මාර යන්න. මේ සද්දයයි ලාවේ ඔච්චර වද දෙද්දිත් මේ මලේ අසින් බේරගත්ත මොකටද තෙඹ? ඒක දිග කතාවක් මාමේ. එන්න ගැන මම මාමට කියන්න. දෙක් ගලවපන්. කවුද උඹලා? මම සෙව්වන් දියකෝ. සෙව්වන්ති කියන්නේ අර පොල් ගෙඩිය කිලින් කරපු එක්කෙනාද? පොල් ගෙඩිය පෙන්නපයකෝ මේක මූට. අනේ සෙව්වන්ති මැඩම් මට සමා වෙන්න නෙදා ලයිව් එකට තර තුනක් දෙන්න බැරුණා එකට. ඔබ මාව දැකලත් මුලින්ම අඳුරගත්තේ නැත්තේ මොකද? ඔයාලා ලයිව් වෙන්නේ පීටර් දාලාද? ඊළඟ එක්කෙනා එක්කම වරේ. ඔබ FB එකේ ලක්ෂරි ලයිෆ් එකක් නේ ගෙවන්නේ. ඒ වගේ මහත්යට සල්ලිත් ඇතිනේ. නෑ මිස් මම බොරු දාන්නේ. ඒ අය වෙලින් ෆොටෝ හදන්නේ. ඔබේ බොරුව මට හොඳට තේරෙනවා. ගනින් මේකේ මිනිහට කෝල් එකක්. හෙලෝ. සර් නෝන එහෙම ගෙදර ඉන්නවද? නෝන නම් දන්නේ නැහැ මම. මේ නෝන මාව යුව මේ ටවුන් එකට ක්‍රීම් එකක් ගේන්න යට මොකද්ද සුදු වෙනවද මොකද්ද ඒකට? ක්‍රීම් එකේ නම මොකද්ද? ඔබේ ගෑනියෝ මම පහරගත්තා යකෝ. අනේ ඇත්තමද? අම්මේ අදවත් මම යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න යන්නද? නෑ දවසෙන් පාඩම් කරනවා. මේ මල හොන්තුවත් මෙතනමයි. බලපංකො මේකේ ගැසිල්ල. මං ওই කාලේ ඔයිට වඩා ගස්සලා තියෙන යකෝ. දැන් උබ්බැරි කමන්නේ. බලපංකො කොල්ල. දැන් මේ ජොයින්ට් වල ඇනමල්කඩ කාලා බන් තියෙන්නේ. ටග්ගාල හොද දානවා මේ ටිකත් එක්ක. මොකද යකෝ උඹ සතුටේ? නෑ මට සතුටු නෑ. ඔයාලා කවුද? මං කවුරු නැත් උඹට වැඩක් නෑනේ. ලක්ෂ 20ක් දියන් ගෑණි ඕන්න. මං උඹට තාපයි භාගයක් දෙන්නම්. මෙයාගේ නම මොකද්ද? එයාව ඉතින් යහමකටත් ගන්න පුළුවන්. හෙලෝ. මොකද මත්තයා? අම්මේ සඳුනියෝ පැහැරගෙන මං කිව්වේ අම්මට ඉස්සෙල්ලා. ඒක ඇත්තද කොල්ලෝ? අපි මේක සමරන්න ඕනේ. අනින්නේ බාකොල්ලෝ නඩපා. සල්ලි හරිද? සල්ලි නිකන් අත්පව ගෑණි මට. ඔයාලම තියාගන්න. මොකා? डन है मिस मूव ऑन कट करना. A few moments later. හෙලෝ. लो बसा बसा
මේ ලක්ෂයට වැඩේ කරමුද අපි? අයියෝ මම එක සැරයක් කිව්වා නේද? ලක්ෂ නෙමෙයි යෝක 5000ට අඩු කරත් ඔය ගෑණි මට එපා. මැඩම් අර ගෑණි පුදුම වදයක් දෙන්නේ. මාර කෑමක් නිකන්නේ. ඒත් එපා කියනවා මිස්. කොදීපම් මෙහෙට. නිකන් හරි මේ ගෑණිව අරන් ඵලයන් මනුස්සයෝ. 1 week later. හෙලෝ. මේ වැඩේ තවත් කරන්න බෑ මහත්තයෝ. මං අතින් ලක්ෂ 20ක් දෙන මේ ගෑණිව අරන් යන්නකෝ. අම්මේ ලක්ෂ 20ක් දෙන්නලු අර මල හොන්තු එක්කන් යන්නලු අපිට. ලක්ෂ අන්න ඔක තමයි මාමේ උනේ. ලක්ෂ 20ක් දෙන්නම් කිව්ව නිසා මම මෙයා එක්කන් ආවේ. ඒකට සෙව්වන්දි කවුද පුතේ? කරහසම් මාමේ. සමහර පව් තියෙනවා පුතේ. 20ක් අරගෙන හරි ගෙවන්න වෙනවා. ඔය කේක නාකියොත් එක්ක කතා කරගෙන ඉන්න තුවාර ඉතුරු රෙදි ටික හොදෙනම තනිදු. මං හිතන්නේ ඔයාලට කතා කරන ශ්‍රීවර්ධන මං යනවාද?